ඔන්න සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ටිකක් කලකිරීමෙන් යුතුව කතා කළ යුතු මාතෘකාවක් තමයි දැන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ලෝකයේ පුරා ජනප්‍රිය වෙච්ච The Knife Angel කියන කෙනා ගැන තමයි මම අද කියන්න හදන්නේ. The Knife Angel කියන පිළිමය ගැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. ඒ වගේම සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. ඒ කොහොම වුණත් නොදන්න අයට වගේම දන්න අයට තව දේවල් දැනගන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. අතිශය දරුණු සමාජ කරුණු පණිවිඩයක් විදිහට ගෙනල්ලා තියෙන ප්‍රතිමාවක් තමයි මේ ප්‍රතිමාව. මේක නිර්මාණය කරලා තියෙන්නේ ඇල්ෆි බ්‍රැඩ්ලි සහ බ්‍රිටිෂ් අයර්න් වර්ක් සෙන්ටර් එකෙන්. 2015 වෙදි වැඩ පටන් ගත්තු මේ ප්‍රතිමාව 2018 වෙද්දි සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා තියෙනවා. මේ නිර්මාණය මගින් කියන්න උත්සාහ කරලා තියෙන්නේ වැඩි වශයෙන්ම ආතතිය සහ අහිමිවීම කියන සංකල්පය ගැන. The Knife Angel කියන වචනේ ඔයා හරියට තේරුම් ගත්තනම් මේ වෙද්දි ඔයාට අදහසක් තියෙනවා මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ මොන වගේද කියන එක ගැන. මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ බ්ලේඩ් තල, කඩු වගේම පිහි එකතු කරලා. නිර්මාණය අවසන් කිරීම සඳහා ලක්ෂයකට අධික බ්ලේඩ් තල, කඩු වගේම පිහි භාවිතා කරලා තියෙනවා. දැන් කියන්න හදන්නේ මේ ප්‍රතිමාවෙන් ඔයාව ෂොක් වෙන්න පුළුවන් දෙයක් ගැන. මං ඔයාලට කිව්වනේ ලක්ෂයකට අධික කඩු, පිහි, බ්ලේඩ් තල වගේ දේවල් මේ නිර්මාණය හදන්න භාවිතා කරලා තියෙනවා කියලා. මේක හදන්න භාවිතා කරපු පිහි, කඩු වගේ දේවල් නිකම්ම අලුතින්ම කඩෙන් ගත්තු දේවල් නෙවෙයි. මේ ප්‍රතිමාවේ ඇතුළේ තියෙන එක පිහියකින් කියවෙනවා එක අපරාධයක් ගැන. ඒ මං කිව්ව දේ ඔයාලට තේරුම් නැත්නම් මම මෙන්න මේ විදිහට මේක විස්තර කරන්න. මේ නිර්මාණය හදන්න අවශ්‍ය කරන ආයුධ හොයාගෙන තියෙන්නේ පොලිස් ස්ථාන 40කට වඩා අධික සංඛ්‍යාවකි. මේ එක අවිආයුධයක් සමාන වෙනවා එක ජීවිතයකට. මේ නිර්මාණකරුවන් තහවුරු කරලා කියනවා පොලිසිය විසින් සමහර ආයුධ මෙයාලට සපයලා තියෙන්නේ DNA ප්‍රූෆ් සහ එවිඩන්ස් ටියුබ්ස් සමග. ඒ කියන්නේ එංගලන්තයේ පුරා සිදුවුණු බිහිසුණු අපරාධ වලට සම්බන්ධ ආයුධ තමයි මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ලස්සන නයිෆ් පිළිමයක් බවට. සමහර වෙලාවට මේ පිළිමේ ඇතුලේ තියෙන පිහි මගින් සමහර කෙනෙක්ගේ ජීවිතයක් වුණත් නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ විශාල සංවේදී කාරණා මේ ප්‍රතිමාව පිටිපස්සේ හැංගිලා තියෙනවා. ඒතකොට දැන් ඔයා දන්නවා මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ මොකක් සඳහාද වගේම මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ මොන වගේ දේවල් එකතු කරගෙනද කියලා. මේ පිළිමය හදලා තියෙන්නේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕනි හින්දා 2018 ඉඳලා ගොඩක් නගරවල ප්‍රසිද්ධ තැන්වල මේ පිළිමය ප්‍රදර්ශනයට ලක් කෙරුණා. මේක නිර්මාණකරුවන් විශ්වාස කරන්න පටන් ගත්තා මේ විදිහට මේක ප්‍රදර්ශනය කිරීමත් සමගම අනාගතයේදී සිදුවන අපරාධ ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ප්‍රසිද්ධ නගරවල පවා මේ පිළිමය ප්‍රදර්ශනය කරපු හින්දා සමහර පාසල්වල පවා මේ පිළිමය පිළිබඳව වැඩමුළු පවත්වලා තියෙනවා. මෙන්න මේ වගේ දරුණු කතාබහක් මේ පිළිමය පිළිබඳව ඇති වෙන හින්දා තමයි මේ පිළිමය පිටිපස්සේ ඉතාමත් අඳුරු කතාබහක් තියෙනවා කියලා කියන්නේ. අපරාධ වලට සම්බන්ධ වුණු පිහියක් කියන්නේ අනිවාර්යෙන් මේ පිහිය හින්දා කෙනෙක්ගේ ලේ සැලවීමක් වෙලා තියෙනවා. මං කලින් කිව්වා වගේම සමහර වෙලාවට ජීවිතයක් පවා නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දරුණු කාරණා තියෙන හින්දා මේ පිළිමයේ මුහුණ හදලා තියෙන ඉතාමත් ශෝකය දනවන ආකාරයෙන්. මේ ප්‍රතිමාවේ මුහුණ නිර්මාණය කරලා තියෙන්නේ ඉතාමත් කලකිරුණු ස්වභාවයකින් සහ ශෝකයේ පිනු දෙන්නතකින් යුතුව බලාගෙන ඉන්න විදිහට. අඩි 27ක වගේ උඩකට මේ පිළිමය සාදලා තියෙනවා. අඩි 27ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතාමත් ලොකු උසක්. දුරින් ඉඳන් බලන කෙනෙකුට උනත් මේ පිළිමය පැහැදිලිව දැක් ගන්න තමයි ඒ විදිහේ උසක් මේකට යොදාගෙන තියෙන්නේ. The Knife Angel කියන්නේ මෙයාව හදලා තියෙන්නේ ඒන්ජල් කෙනෙක් විදිහට පේන්න. ඒන්ජල් කෙනෙක් විදිහට පේන්න හදපු එක ගැනත් සමහර අඳුරු කතා ගොඩක් තියෙනවා. ඒ වගේම එකක් තමයි මේ නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන පිහි ගොඩක් අරන් තියෙන්නේ අපරාධ සිදු වුණු තැන්වලින්. ඒ පිහි අතරේ ගොඩක් වෙලාවට මිනිමැරුම් වලට භාවිතා කරපු පිහිත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පිහි ඇනුමට ලක් වෙච්ච පුද්ගලයා මේ විදිහ ජීවතුන් අතර නැහැ. එයා මේ වෙලාවේ ස්වර්ගස්ත වෙලා ඉන්නවා නම් අන්න ඒ විදිහ පේන්න තමයි ඒන්ජල් කෙනෙක්ගේ ස්වරූපයට මේ පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ. මිනිසුන්ගේ හිතට සහ සිතුවිලි වලට කෙලින්ම අභියෝග කරන්න පුළුවන් මෙන්න මේ වගේ විශිෂ්ට නිර්මාණයක් නිර්මාණය කිරීම අපිට හිතා ගන්න අමාරුයි. ඒතකොට මේ අඩි 27ක් උස ලොකු පිළිමය පිටිපස්සේ තියෙන්නේ කඳුළු කතාවක් විතරමයි. එංගලන්තයේ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව වගේ රටවලත් පිහියනුම් හින්දා වෙන කරදර එන්න අඩු වෙනවා නම් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මෙන්න මේ වගේ අලුත් ඔයා නොදන්න දේවල් දිනපතා දැනගන්න මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මං ගිහින් එන්නම් මේ වගේ අලුත් ඔයා නොදන්න දෙයක් ඉක්මනටම අරගෙන.